අපි ඉන්නේ මේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය උඩුදුම්බර කොට්ටාසේ උඩිස්පත්තුව රම්මොල්ල කියන ප්‍රදේශයේ රම්මොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ මගේ ළමා කාලේ මේ රම්මොල්ල කියන ප්‍රදේශයට ඇවිල්ලා අපේ විද්‍යවරතන සාර මහානායක හාමුදුරන් වහන්සේගේ යටතේ දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරගෙන උන්වහන්සේගේ ශික්ෂ භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙලා බුද්ධ ශාසනය යම් සේවයක් කරන්න භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම උත්සාහ ගත්තා. ඒ උත්සාහ ගන්න කාලවකවානුවේ තමයි මඩකලපුවට බෝධි පූජාවකට ලැබෙන ආරාධනාවකට ගිහිල්ලා මඩකලපුවේ විහාරස්ථානයේ දැකලා ඒ වෙලා තිබිච්ච විනාශයෙන් අපි මේ මහනුවර ප්‍රදේශයට වැඩිය කල යුතු වෙන උතුරු නැගෙනහිර ප්‍රදේශවලට කියන තැන ඉඳලා මම ඒ නැගෙනහිර පළාතේ වෙහෙර විහාර ටික ගොඩනගා ගන්න සිංහල ජාතිය ගොඩනගා ගන්න කටයුතු කළා. ඉතින් ඒ කටයුතු කරගෙන යන කාල වකවානුවේදී විශේෂම වසර 23කට 24කට අධික කාලයක් ඒ කාලේ මම නැගෙනහිරින් මේ නැවත නුවර පැත්තට ආවේ නැහැ. ඒ නිසාම කාලයක් ගෙවෙනකොට නායක හාමුදුරන් වහන්සේ අපවත් වෙනවා. නායක හාමුදුරන් වහන්සේ අපවත් වෙලා දැන් වසර 9ක් වෙනවා. නායක හාමුදුරන් වහන්සේ අපවත් වෙනකොට උන්වහන්සේගේ අවුරුදු 89ක වගේ කාලයක් වැඩ හිටපු විහාරස්ථානේ වුණත් මේ විහාරස්ථානේ සම්පූර්ණම අභාවයට ගිහිල්ලා තිබුණේ. මොකද උන්වහන්සේ බණ භාවනා යෝගීවම පමණක් කටයුතු කරපු නායක හාමුදුරන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේගේ අපවත් වීම සිද්ධ වුණා. ඒත් එක්කම හිටපු සහෝදර හාමුදුරන් වහන්සේලා නායක හාමුදුරන්ගේ හිටපු අනිකුත් ශික්ෂ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා සිවුරු හැරයන්ට කටයුතු කරනවා. මේ විහාරස්ථානෙට වගකීමක් බාර ගන්න කෙනෙක් නැති වෙනවා. ඒ වෙලාවේ සතර පේරුවේ දායක පින්වතුන් පිළිබඳව කල්පනා කරලා මගේ නායක හාමුදුරුවෝ මගේ කරට චීවරේ පොරවපු දවසේ ඉඳලා බුද්ධ ශාසනයට අදිෂ්ඨාන කරගත්ත වැඩපිළිවෙල කරගෙන ඉන්න පුළුවන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් හැටියට මේ උපංගේ මේ පැවිදි වෙච්ච තැන විනාශ වෙන්න දෙන්නේ නැතුව මෙතන ආරක්ෂා කර ගැනීම වගකීමක් හැටියට මම දැක්කා. යුතුයකමක් හැටියට මම දැක්කා. මගේ නායකයින් පානන් වහන්සේට කරන ගෞරවයක් හැටියට මම දැක්කා. ඒ නිසා මේ විහාරස්ථානේ වැඩ ටික කරගෙන යන්න අලුත් වැඩියක් කරන්න මම වැඩ කටයුතු ආරම්භ කළා. එහිදී විශේෂයෙන්ම එංගලන්තේ ජීවත් වෙන අපේ නන්ද ද සිල්වා මැතිතුමන් ප්‍රධාන දායකත්වයක් අරගෙන මේ වැඩ කටයුතු ටිකට මූල්‍ය ආධාර ලබා දෙන්න කටයුතු කරා. එතුමාගේ පුතුණුවන්ට පින් පිණිස ඒ වගේම හේමමාලි බණ්ඩාරනායක මැතිණිය විශාල වැඩ කොටසක් බාර අරගෙන මෙහි වැඩ කොටසක් කරගෙන කරගෙන යනවා. ඒ වගේම මොරිස් සෝන්ඩස් මහත්මයා අපිට උදව් කරා මේ වැඩේදී මේක කරගන්නට. ඒ වගේම එස්සත් එමිල් රාජ්‍ය අපේ සුනිල් චන්ද්‍ර කුමාර මහත්තයා අපිට ප්‍රධාන උපකාරයක් කළා මේ වැඩ කටයුතු ටික කරගෙන යද්දී. ඒ වගේ විශාල පිරිසක් තවත් අපේ දරුවන් රුපියල් 100න් 50න් පවා උදව් කෙරුවා මේ විහාරස්ථානේ ගොඩනගාගෙන. මේකට රුපියල් කෝටිය ඉක්මවා වැඩ ව්‍යය කරන්න සිද්ධ වුණා. මහා කඳු වැටියක් උඩ පුරාණ රජ මහා විහාරයක් ආරක්ෂා කරගන්න. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා. දැන් වැඩ කටයුතු ටික අවසාන අධීරයේ තියෙන්නේ. නමුත් විශාල පිරිවැයක් දරන්න වෙලා තිබෙනවා මේකේ වැඩ කටයුතු ටික කරගන්න. ඇත්තටම ගත්තොත් අමාරු තත්ත්වයක් තියෙන්නේ. පෙබරවාරි 28 වෙනිදා අපේ නායක හාමුදුරන් වහන්සේ අපවත් වෙන වෙලා 9 වසරක් සම්පූර්ණ වීම කරගෙන පවත්වන්නට අපේක්ෂා කරන පින්කම් මාලාවේ ප්‍රධාන අරමුණ මේ දෙමහල් දානශාලාව ඒ වගේම සංඝාවාසයේ භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්නට සංඝාවාසයේ ඒ වගේම විහාර උපාංග මේ තාප්ප බැමි වලාකුළු බැමි ගරා වැටිලා තියෙන බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු මේ සියලුම දේ සම්පූර්ණ කරලා සසුනට පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ මට සිහිපත් කරන්න තියෙන්නේ අපේ රටේ ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම බෞද්ධයන් වන අපි හැම කෙනෙකුගේම වගකීමක්. මම හැම දුෂ්කරතාවයකටම මුහුණ දෙමි, අභියෝගයකටම මුහුණ දෙමි. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකිරීමක් කරනවා. මම මේ
බෞද්ධ සමාජයේ ජීවත් වෙන ධර්ම රාජ්‍ය ජීවත් වෙන සියලු සදහැවත් බෞද්ධ පින්වතුන්ගෙන් ඉල්ලීමක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න අපට උදව් කරන්න. තව වැඩ කොටසක් තියෙනවා කරගන්න හරිම අමාරුයි. මගේ දුරකථනයට පුළුවන් නම් දුරකථන ඇමතුමක් ගන්න මම පෙන්නලා දෙන්නම් කියන වැඩ කටයුතු ප්‍රමාණය ඇත්තටම කරගන්න අමාරුයි. උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ වෙලාව උදව් කරන්න කියලා වගකීමෙන් ඉල්ලීමක් කරනවා. හැමෝටම මම ගෞරවයෙන් ආරාධනා කරනවා පෙබරවාරි 28 වෙනිදාට මේ වැඩසටහනට එන්න ඔබත් යම් අවධානයකින් කටයුතු කරන්න කියලා. තෙරුවන් සරණයි.